හලෝ ගයිස් මොකද වෙන්නේ මම මේ දස්ටි වීඩියෝයක් දාන්න බරනේ සනීප නැතු හිටියා හරියද සනීප නැතු කියන හොඳටම සනීප නැහැ පේනවනේ වොයිස් එක ඔයාලට තේරෙනවනේ හරිද මම මචං අද ඇවිල්ලා බලන්න ඔයාලට පේනවා මේ පැත්තේ පේනවනේ ඔයාලට වඩුගේ නෑ සෝරි මේ පැත්තේ නේ මේ පැත්තේ පේනවා ඔයාලට වඩුගේ ප්‍රොඩක්ෂන් හරිද ඔයාලා දන්නවා ඔයාලා බලලා ඇත්තදී වැඩි තාම කට්ටිය අතර දන්නත් නැතුව ඇති ඔය දන්නවත් ඇති ගොඩක් කට්ටිය දන්නවා මම හිතන්නේ දන්නේ නැතුව කට්ටිය නැහැ කියලා. මොකද එන්නේ ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියලා චිල් එකකින් දින්න ඔයාලා. ඔය බලමු ඔයාලගේ සුපිරි වීඩියෝ එකක්. හරිද? සුපිරියක් තමයි ඉතින් අපි යන් ඔයාලගේ අලුත්ම වීඩියෝ එකක් දාගෙන අපි ඒක බලන්න යමු. අපි යන් ඔයාගේ වීඩියෝ එක බලන්න. Wadugi Productions. මාර ලස්සනයි නේද? බෝඩි බග් සීන් එකක් තියෙන්නේ. මොන මගුලක් දැක්කොත් ඔබ මේ උදේ පාන්දර කරන්නේ? මොකෙද්ද බං මේ කවුද බං මෝ මේට ගෙනා බං මල කරදරෙන්න බෑ හැමදාම උදේ පාන්දර බං. කවුද ඉතින්? අර මුදලාලිය තමයි බං. සංග්ලාස් දෙක ඔළුවේ දාගෙන නිදා ගන්න ඩයල්ලක් හරිද? උරත් ඔයාරින්න ආල්පාරුවක් කමන්නේ සල්ලි හම්බ වෙනවා නම් පාරින්න බල්ලුක් ගෙනල් දාගන්න මේක. ඔය දැන් වෙලාව කීයද බං? වෙලාව දැන් 7යි. නැගිටින්න ළමයි වැඩට යන්න ඕනේ නේද? අනේ මේ අපි වැඩේට නැක යන්න උඹ අපේ කුස්සියම්ම නෙමෙයිනේ අන්නරට ඵලයන්න. අනේ තොපේ මුසල ගම යන්න. දුම් නෙමෙයි අල්ලන්න ඕනේ. දුම්මල ගහන්න ඕනේ. ඕයි වෙලාව 7යි කියලා නේද බං කිව්වේ? අද ඉන්ටර්විව් එක බං. පරක්කුයි හොඳටම. මේ අනිත් එක මොයම දෑම බෙට් එක ගැටට එනකන් ඉන්නවා. ඕයි මූසලයෝ දැන්වත් ඕක අරන් ඔතනින් ඵලයක්. කවුද දන්නේ මූසලයා? ඕයි අද වැඩට යන්න බෑ හොඳයි. මං නිදා ගන්න. මේ එහෙනම් අද අඩියක් ගහමු බං. ඊයේ රෑ බිව්වට පස්සේ ආයි බිව්වෙත් නෑනේ. එහෙනම් අද උඹ ගානේ මන් ළඟ නම් තඹ සතයක් නෑ පිච්චියක් නෑ සිත පරව ගින් වත මිලින වෙලා ඉන්නේ. මේ එහෙනම් තාරක යනකම් ඉමු බං. උගෙන් දතක් ගලවමු අද. අම්මේ උඹලත් බං උගේ දත් ගලවල උගේ දත් නෑ දැන්. ආ කටේ දත් නැත්තම් පොකේ දතක් හරි ගලවන උඹට නෑනි. තෝ කොයිලා හරි මැරෙන කුණු වෙලා යකෝ තෝත් ඵලයන් තෝත් අරුත්තේ කියලා දුන් අල්ලන්න ඊටපන්. ඩෝඩෝ කොල්ලොන්ට බයින්නුත් නෑ. ඇයි බයින්නේ? යකෝ බඩ රිදෙනවා. බලහු. අමාරුයි මචං එම්මන්ට වරෙන් මචං. පොඩ හිටපන් තව එකක් දැම්ම ආවා. ඔය බෝඩි වල තියෙන කේස් එක අනිවාර්යෙන් බෝඩි මොකෝ ඒ වගේ කේස් එකක් කරනවා. පත්තරයක් කරන් අයිනකට බලය. තෝගේ ආච්චිට සුදුසරණයි කිව්ව කීපා. ඒයි. ඕයි මට වෙන්නේ එන්නේ බං. ඈ. ගියා මට ධාතු වැඩක් කරන්න හදන්නේ. ඔය බලු වැඩ කරන්න බබා. මොකද මම මේ හැමදාමත් තොපි දෙන්න මේ රේනේකට කුලල් කාගන්නේ. ඩේලි කේස් එක. රේනේකටත් කෙල ගන්නවනේ බං තොපි දෙන්න හැමදාම. ඕක කරන්න වෙන තොපි දෙන්න එකට රීපල්ලා. ලබ්බ
මේ මල්ලිලා කවුදයකෝ අම්මට දලාලි පුතාගේ වයසකක මල්ලිලා කියන ඔය ඉන්නවනේ හැම ගමගම්ම ගමක ඉන්නවනේ මචං අපි තාත්තලටත් අර වැඩිම උන් අපිට කියනවා මේ පුතේ කියනවා පුතේ නෙමෙයි කියන්නේ මල්ලි කිය. මුදලාලි මොකද මේ කුකුල කරේ තියාගෙන එකින්නේ මේ දෙන්නෙක්කින් මුදලාලි කවුද මේ ඩයල් එක ඔන්න අද ඉඳන් මේ කොල්ලෝ දෙන්නත් මේ ඉන්නේ. තොට පිස්සු දෙයක්කෝ මොකද්ද තෝ කිව්වේ? මුදලාල්ට පිස්සුදු මුදලාලි මේක මේ සැමන්ටින් එක වගේ කොල්ලෝ රෙන්න ගියාම ගහගන්න ගූවලි නිදාගන්න තැනක් නෑ හරියාකාර තව උන් කොයිද මේ කියපන් පිස්සු යකෝ මගේ ගෙදරට මට ඕනේ මංගේ. කොතෝ හරි මගුලන්නේ කෝ කියන්නේ තොගේ ගේ පාරෙන්නේ පිස්සු බලු මේක අස්ස ගෙනල්ලා දාන්නේ තු ඈ යකෝ අපි මේක රෙන්ට් එක දෙන්නේ අපි නිකන් ඉන්නේ අනේ රෙන්ට් එක දෙනවා සල්ලි දීලා හරි ඉතින් පොඩ්ඩක් ෂේප් එකේ ඉඳපල්ලා. ෂේප් එකේ අන්නේ පළයන් මුදලාලි යන්න මුදලාලි මේ පිස්සු ගෙන හදන්නේ මුම් මේ අද උදේ මේ ලැට් එකට මරාගත්ත මේක ඇතුලේ හරි ඉතින් ඔච්චර අමාරු නම් ඵලයන් පිටිපස්සේ කෙසල් කොටුව. කෙසල් කොටුවනේ මුදලාලි කෙසල් කොටුවේ තියෙන කෙසල් කොටයක් කරන් ගෙදර යන්න කෙසල් කොටේ? ඒ මොකටද බං කෙසල් කොටේ? කෙසෙල් බඩ පොදි හදන්න පුළුවන් ඒකයි ආ රංජිත් මුදලාලිත් එවිලා ඉන්නේ මේ කොල්ලොන්ට කෑම ඔක්කොම ගිනා කොහොමද ටෝක් එක වොයිස් එක මුස්ලිම් මේ ටෝක් කොල්ලෝ දෙන්නත් ඉන්නවා. හරි මුදලාලි එහෙම දෙකයිනේ වෙඩි වෙන්නේ මන් දෙන්නම් හරි මම යනවා. ඔන්න වෙයි දෙන්නත් යනවා ගතුළු. හරි මුදලාලි අල්ලා දෙයියන්ගේ වීටයි ඔයි කසු වෙන මොනවාද කන්නදී අද ගෙනාව මල්ලි වෙන චිකටත් එක්ක ෂෙමනෝයි පරිප්පුයි සමනුයි පරිප්පුයි එතකොට කැමගෙන භාජනය දෙනස් ආබම් මුස්මින් උඹලා ඉතින් පරිප්පු සෙමණු ඉවර වෙන්නේ නැද්ද බං ආඩේ මල්ලිලා දෙන්නේ මල්ලි මේ පරිප්පු ඔක්කොම හදන්නේ අපේ රටේ ඔක්කොම ගොවියෝ ඉන්නවනේ ඒගොල්ලෝ පරිප්පු ඇටේ ඔක්කොම එකතු කරලා මේ කොච්චර මාංශි ඔක්කොම වෙලාද අපිට පරිප්පු ටික දෙන්නේ ඇටේ නිත්තම් ඇටේනේ ගන්නේ ඔගේ ඇටේ පරිප්පු වෙන්න දෙන්න කලින් ඔක දීලා පහයන් චිකේ මල්ලි ඕනත් නෑ තියෙන්නේ තොච්චරයි දීපන් ඔක දීලා ඵලයන් කොනත් නෑලුවා හිටත් පරිප්පු ගෙනාව ඔගේ ඇටේ මම මුං ඇට වෙන්න දෙන්නේ අඩේ මුංගඩ වගේක් ගෙදර තිබ්බනේ අපා අනේ මේ ඵලයන් එක අවසන් නතු ශරි මල්ලි මං ගිහලා එනවා අල්ලා දෙයියන්ගේ වීටයි කොච්චර වෙන්න දෙපීටයි කියලා යනවා මල්ලි මේක රංගින් මොනවද කන්නේ නංගි ඒකරම මොනා කරන්නද? ආතල් වයිබ් එකකින් නිකන් මෝෂන් වයිබ් එකකට යාලා ඉන්නත් තියෙනනේ මම ඔබට පුළුවන් උපරිම කරනවා මල්ලි ඕන්න පටන් ගත්තා. මේ මඤ්ඤනෝ යන්නේ. මං කිව්වේ රියල් සීන් එක පොඩි එකා ගියේ මං ආව ගම මල්ලිව ලැහැත්ති කරා ඒ ඉස්කෝලේ යන්න අද ටිකක් පරක්කුයි මල්ලිට මොකෝ බං මල්ලට මල පැනලා වගේ ගියේ මොකෝ බං මොකක් හරි අවුලද නෑ අයියේ මම අපේ රුපියල් 100මයි තිබ්බේ ඒක මතී කියලා මල්ලි පොට්ටක් කේන්තින් ගියේ ඉතින් බං අම්මලාගෙන් ගියක් කර ඉල්ලගනින්කෝ අම්මා තාත්තා දෙන්නම නෑ අයියේ ඒ කිව්වේ යාලා ගිහින් නෑ අයියේ අපි පොඩි කාලේදම අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණා මට ඉගෙන ගන්න බැරි වුණා ඒත් මං කොහොම හරි මගේ මල්ලිට උගන්වනවා අයියේ අයියෝ ඕම තමයි බං යබ්බලට අපි ඉන්න උඹලා තනියලා නේ මේ ඒක නෙමෙයි ඔබ බොනවද මේ පළේරට යන්න දෝ හරි බං රියල් මූඩ් එක කෑවා අලියා රියල් වෙලා එනකොට පොල්ලෙන් ගහුවාගේ සීන් එකක් තියෙන ඒතකොට යමු මාරු ඈ වීඩියෝ නම් සුපිරි ඔයාලා මේ වීඩියෝ එක ඉවරනකම් මේ මෙතෙන් එනකම් බැලුවා නම් හරිද සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මෙයාලා බලන්න කාගේ වීඩියෝ එකක්ද කියලාත් කියන්න හරිද ඔයාලා එහෙනවනේ මෙයාලා බලන වීඩියෝ ඒ වීඩියෝ මොකක්ද කියලා කියන්නකෝ කාගේ වීඩියෝ එකක්ද කියලා
මූට මොකද මම මේ වෙලා තියෙන්නේ? ඔය ඔය මූ එනකොට නම් හොඳ නෑ හොඳේ. ඔයි මොකද? ඇයි මොකද? මොකද යකෝ තු ඇවිල්ලා රැඳගෙන? ඇයි අවුලද? නෑ නෑ කිසි අවුලක් නෑ අපි මේ හිටියේ නැත්තම්. යකෝ පිට සිසු දැක්කොත් අපිට කතා හදනවනේ. ඔව් ඔව්. පිටවෙන් මේක අස්සේ වගේ රෙද්ද හොය. අනේ උඹ ඕන මගුලක් කරගනි. අපිට නම් ලැජ්ජ කරන්න එපා. අනේ පළයන් ගන්න යන්න. බලවන් තෝගේ හැටි ඉස්සර මිලා නාලා හිටපන්. ඩාස් පියා. අනේ මේ තෝ මට කියලා කෙලෝ ගන්න එපා හරිද? ආ ගාමම් බං. ඵලයන් උඹ ඵලයන් අරගෙන. බලවන් උයි කට. හැබැයි කතා නම් පොඩි ඇත්තක් තියෙනවා ඈ. මොකද්ද? ඔයෝ යවුල අවුල පොඩ්ඩක් නෑවනම් හොඳයි තමයි. උඹ ගාව පට්ට ගඳ. මොකද උඹලා සාද්දේ? මැස්සගේ ආව කරන්න මේ නිමේෂේ මට බැන්නනේ බා. ඈ ඒ මොකද ඒ උයි පාය සති දානක් ගත්තද? මූ ගියා ඌ එක්ක එන්නේ. ඌ බැන්න ඉතින් ඌට ඩස්පේ කියලා ඇත්තනේ. සිකී. හැබැයි කතාව නම් ඇත්ත උගේ ගඳ දැන් අපිට උරු වෙලා බං. උඹලා ඔක්කොම වීඩියෝ ගන්නව නේද? නෑ පිස්සු. අනේ පිස්සුලා තමයි එම නොකර ඉනවද අපි? කොහොමද කොල්ලෙන්? ඔලක් නෑනේ. කොල්ලෝ ගා ගන්නවා තව ටික. නෑ කිසි අවුලක් නෑ කොහෙන්ද උන්නේ? පොඩි එකා නම් ඉස්කෝලේ ගියා ලොකු එකත් මං හිතන්නේ කොයි හරි යන්න ලෑස්ති වෙනවා ඉලබක වර. හොඳ. කොහෙද යන්නේ මේ නැහැ? මාමි ටවුමේ කඩේක වැඩ කරන්න කියනවා කියලා දාලා තිබ්බා. අපි අතේ සල්ලිත් නැහැ. මල්ට මොකක් හරි කරලා කන්න වෙනවා. මම පොඩ්ඩක් ගිහින් බලලා එන්න. මේ ආපං පොතේ. උඹලා දෙන්නගේ මට බෝඩි වල සල්ලි එකක්. දැන් මේ කිසිම කෙනෙක්ට දැනගන්න කියන්නත් එපා. අනේ ඕක නෑ නේද මාමි. මමනේ කියන්නේ. ඔයගොල්ලන් ඉන්න තැනක් හදා ගන්නකම් මෙතන ඉන්න පුළුවන්. අනේ ගොඩක් පින් මාමි. අර පුතේනම් මේක කියාගන්න. අනේ මම නැද්දම. කමක් නෑ පුතේ ඔබ කියාගන්න. අනේ ගොඩක් පින් මාමි. පුතේ වලී මොන්නේ. තාත්තෙක් නෙත් මට මම තාත්තෙක් වගේ මාමි. අර පුතේ පුතා වීඩියෝ පුතා වැඩි කරලා. හරි සම්. ස්මීර් මල්ලිලා. අද මොනවද දන්න මල්ලිලා. එහෙම ගෙනාවා. මුස්මිත් අද මොනවද කියන? ඕන මල්ලි අදලන් සැබෑම වෙනසක් කරා. අඩේ සිරාවටද? අද මොනවද ඉතින්? ඔන්න මල්ලි අදලා ෂෙව නොදී ඇදුවේ නෑ. ෂෙවන් තෙල් දෙම්බා. මූ යකෝ ආඩේ ඒ විතරක් නෙමෙයි මල්ලි. පරිප්පු එකට නිවිදිත් ඔක්කොම දැම්මා. මේ තොට එන මූ ගහන්න කන්න එපා යකෝ ඌ පරිප්පුවක නීති දාලා. තුගේ ආච්චිගේ නම දන්නේ නෑනේ යකෝ. තෝ හෙටක් ගෙනෙන්ග බලන්න පරිප්පු සැමනු ඒ මල්ලි පරිප්පුයි ෂෙවණුයි ගෙනාවා. මල්ලි පරිප්පුයි ෂෙවණුයි ගෙනාවා. ඊ මල්ලි පරිප්පුයි ෂෙවණුයි ගෙනාවා. ඒ මල්ලි පරිප්පුයි ෂෙවණුයි ගෙනාවා. අයියෝ. තුගේ අම්මේ ආච්චින් ඉන්නවනේ. ඈ පරබල්ලු. තුර දැන් දවස් කීයක් කිව්වද මම පරිප්පු සැමණු ගේන්න එපා කියලා. මල්ලි මං එත්තම කතාව ඔක්කොම කියන්නද? ඔක්කොම එපා කෙටි කරලා කියපන්. මේකයි මල්ලි මං උයන්ඩ දන්නේ ෂෙවණුයි පරිප්පුයි විතරයි. අපේ නෝනා මේ ටිකේ අපේ නෙන්දම්මලා ගෙදර ගිහිල්ලා අපේ නෙන්දම්මා අල්ලා දෙයියන් ළඟට යන්න ළඟයි. ඉතින් ඉක්මනට යන්න කියපන්කෝ නාකි ගෑණිට. ඩෝඩෝ අඩේ එම කියන්න එපා මල්ලි. කොච්චර කුඩු කීඩු වැඩ ඔක්කොම කරාත් එයා මගේ නෙන්දම්මනේ අප්පා. බලපාද හැන්දෑ වෙන්න කලින් යනවා. අඩේ අල්ලා. වෙනව සාපටින් කෑවේ අඩේ ඒකනේ අප්පා අල්ලා ගන්න කිව්වේ. ඌ අල්ලලා ඊටපන් ගෑණිය.
නෑ අයි අපි පොඩි කාලෙදම අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. මට ඉගෙන ගන්න බැරි වුණා. ඒත් මං කොහොම හරි මගේ මල්ලිට උගන්වනවා අයි. අපි ඉස්කෝලේට හොඳට ගියාද මල්ලි? ඔව් ඔව් කරා. එහෙනම් කමන්නේ උඹ හොඳට ඉගෙන ගනින් මල්ලි. මට එච්චරයි ඕනේ. හරි ඔය ඉගෙන ගන්න. ඔව් සෑහෙන මාංශිර මල්ලි උඹට උගන්වන්න. ඒ ඉන්න හොඳට ඉගෙන ගනි. හරි මම පාට පොඩ්ඩක් එන්න. මීරයා කොහෙ යන්නද මල්ලි? ඒ පාරට ඔය මම රවුමක් දාලා ඉන්න. මට ගියක් කරගෙන යනවා. කීයක් ඕනේද? 500 දෙන 500. 500? ඒ මොකටද 500? මට මේ ගෙදර කෑම කාලා ඇති වෙලා තියෙනවා පාටි කියලා මොනාර කඩෙන් කන්න. එහෙනම් කමන්නේ කන්නවා. නෝ කොයිති. එහෙනම් මේ ගන්නවා. ඉක්මනට එන්න ඕනේ දැන් රැ වෙලා තියෙන්නේ. හරි මම යන්න. වොයිස් එක බා මට වොයිස් එක බඩු වර්ධී මත විදිනේ ඒකනේ ප්‍රශ්නේ මේ තව බෝතලයක් කේමුද මං ගේන්න හරි මම මේ බයිට් එක හදලා දෙන්න මොකක් මුන්ට මොකද කියලා ඇයි මොකෝ නෑ බලන්න හොඳලා හැමදාම කහින් ඉන්න බෑනේද අඩෝ බඩු වැඩ කරන්න එපා බා උඹලා මාව අපල බොනවද බා ඔන්න එනවා පිනට බොන පින්සිපල් මයි යනවා අරගෙන අරු කොයිද යන්නේ හරි ඉතින් බං දැන් මෙතන බඩු මදීනේ ඌ ගේන්න යන්නේ අනික මූවිටේ කියලා අරකුරියක් කියන එකේ හරි ඊට බං අපි පඩි ගන්නකම් ඈ උඹට පඩි උන් තම්බෙනවද ඒකට නැත්තම් යකෝ අපි මෙච්චර කාලෙ ඉඳිවේ උඹ සමාජ සේවයක් කරනවා කියලා බං ඔව් මූගේ පඩියක් කියලා මේ අවුරුදු දෙකම දැකලා නැහැ බලා අද පටන් ගත්තද අයියෝ මුදලාලි අපි හැමදාම අරකු බොන්නේ නෑනේ මොකද නැත්තේ උඹලා හැමදාම බොනවද ඉසුද මුදලාලි අරක්කු ටිකක් බොන්නේ කලාතුරකින් නැත්තම් අනිත් හැමදාම බොන්නේ කසිප්පුනේ නේද මුස්මීර් තෝ කසිපුවනවද කීකේ බිසුදු මුදලාලි ඔය බඩු වැඩ කරන්න එපා මල්ලි ඒ ඉතින් සමනුයි පරිප්පු කියන්නේ නවත්තපා චරි මල්ලි එටේ ඉඳන් ගේන්නේ ඔව් තව බෝතලයක් මගේනවා මුදලාලි දෙන්නකෝ අඩියක් ගන්න හරි උඹලට බෑ කියන්නත් බෑනේ බඩු ගෙනාවා මුදලාලි ඉතින්නේ එන වැඩේ පටන් ගමුද අර ඔක්කොම කෝපට ගිහලා ඌ බෝතලෙන් බිව දැක්කද මේ දැන් සින්දුවක් කියමුද
මගේ මුකදත් විරාලා කොල්ලෑනිලනු කැඩීලා මුදු යාය චුරක ගන්න ජීවිතේ මගේ පිරිදැහිති වරන් සාදා දුවතිත්තරන් මාසයකට මේ අද පුරවාගෙන පැත් මාදියනේ අගතේහි දරුවන් රකින්න ඇත කරනවා කරුණාල කුල කුමාරු කමාරුව පුරා ගොඩට ගෙනවා හරි කාඩවලි මගේ ඔරුකඩ දිරාරාඩේ කොල්ලේ ආඩේ බලන්න ආවේ ටිකකලකින් පැලවෙල දිරිසයි බලන්න ආවේ ටිකකලකින් දිරින දිරිසයි එකල වචන අට්ටඩවල ඉඳගෙන ගෙනවා බලන්න පටලෝ දෙරිම කඳුළු සැලලවා එක දවසට අට්ටඩවල සිදලන ගෙනවා එක බයකට බඩනෝ දෙරිම කඳුළු සැලලවා මල්ලි බලන්න ආවේ ටිකකලකින් දෙකේ දිරිසයි ධාතු වැඩ ගන්න එපා. හොරාට මාරු වෙන්න එපා. බලන්න ආවේ රුපියක්වත් එව්වේ දිරිසයි බලබන් අතන ඉන්න දුන්නේ නැහැ. මොකද බං කරදර කරන්නේ? ඇයිද මෙතනට එක්කන් ආවේ මට ඉස්පා යන්න ඕනේ බා. යකෝ තොර පොඩ්ඩක් බීපු ගම ඉස්පාම ඇවිල්ලා බේරා ඔන්න කුපාරික මැදයකෝ මේ බෝලාගේ ගස්සේ. නෑ බං. ඒකේ යහමකට ගන්න පුළුවන් කෙල්ලෙක් ඉන්නවා බං. බඩුවාගේ යහමකට එන්නේ. මේ මාසෙම කී පාරක් ගියාද හරි බං. ඒක ඉක්මනට ඇදෙයි. ඊට පස්සේ මං ඕවා ආසිරින් ගන්න යන්නේ නෑ බං. අපෝ මලව දේවා යමන් ඉතින්. පවන්ද අත්තරා මන්දි තාමාවේ ඉන්නවත් ඉන්නත් දන්නේ ඉස්කෝලේ වැඩ කළා මහන්සි ඇති තව ටිකක් බලමු දැයිගේ ආමකට ආවද එනකම් මොන මගුලක්ද බං කරේ මං ගිය ගමන් ඒකට ජීවිතේ තේරුම් කරානේ බං. ඊට පස්සේ ඒකි මට බෑන්නනේ බං. ඇයි වෙන්නේ? ඌ බං මේකි මට කිව්වනේ අයියේ කරන්න ආපු වැඩේ කරන්න නැත්තම් පවුණු දී යන්න කියලා. අවුල එතකොට උඹට බැන්න නම් මොකද මාපාන්දර නම් කරේ? අපරාධනේ මං සල්ලි මං ඉතින් ඉඳලා ආවා. ඒකි වාදන්න බෑ බං. ඔන්න දැඩේපු බඩු යාමකට ගන්න යනවා. පොඩි එක මොකද මම මෙතන කරන්නේ යකෝ ඔය චාලිගේ පොට් එකනේ බං. ෂුවර් එකට මු අයිස් කෑල්ලක් ගන්න යන්නේ. ඒකනේ බං මොකද යාලි පොට්ටේ කරන්නේ චාලිගේ පොට් එකේ තෙල් මල් හඳුන් කුරු පාන්න නිකුණක් නැහනේ. අයිස් විකුණන්නේ. වර කොල්ලක යම තෝ මොකද මෙහෙ කරන්නේ අනේ අයියා අපේ අයියට නම් කියන්න එපා අයියේ. කියන්න එපා. අරන් යන්න තෝවාද අම්මා ගහනවා.
මේක මේ බෝඩිමක් තමයි දැම්මට පේන දැක්කර යතුරු කැරල්ලේ පඩිපලේ විදිය ලයින් එක ඔක්කොම බෝඩිමක ලයින් එකක් තමයි තියෙන්නේ. බෝඩි එක වයිබ් එකක් තමයි. හැබැයි මම ඔක්කොම කොට ජීවියෝ හරිද? පේනවා හොඳට බර පොඩි එකාගේ සයිස් ඔක්කොම බා. මල්ලි මොකද උනේ? මල්ලි මුගිරා කොහෙද හිටියේ? යාළුවෝ කිව්වේ පාඩම් කරන්න ගිහින් පහන්දරාවේ. අද උදේ කො යනවා කියලාද කිව්වේ? යාළුවන්ගේ පොතක් ඉන්නා මේ. අයිස් චාලිකාව පොතුත් තියෙනවා. චාලි? කවුද? ඔබ දුක් මාංශලා මෝටෝ ගන්නන්න නැතුව රැඳ නැව මෝ අයිස් ගහනවා. අනේ නෑ අයියේ. මගේ මල්ලි එහෙම කරන්නේ අයියේ. මල්ලිගේ මහගණින්කෝ. මල්ලි මොකක්ද මේ මෙයාලා කියන්නේ? මගේ මල්ලි මට ඇත්ත කියන්නේ. කොහොම එහෙම කරන්නේ නෑ නේද? අනේ මට සමා වෙන්න අයියේ. යකෝ උඹේ අම්මයි තාත්තයි දෙන්නම නැතුව උඹ පොඩි කාලේ නම් ඔය දත්තර හදන උඹලා කොච්චර දුක් මාංශ වුණාද කියලා දන්නවද? එක එක අර කොලී වැඩ කර කර එක එක අයන් ගුටි කකා උඹට උගන්නන්න හදන්නේ ඌට ඉගෙන ගන්න බැරි වුන නිසා. ඇයි බං ඔය අයිස්පාපේට අත තිබ්බේ? උඹ දැන් කොහමද ඔකෙන් ගැලවෙන්නේ? මේ කොල්ල බඩට නෝකා. උඹේ බඩ පිරිවි ඕ බලන්නද බා? ඇයි බං එහෙම කරන්නේ? යකෝ මනුස්සාත්මය ලැබෙන්නේ පෙර කරපු පිනකට. සතෙක් නොවි ඉපදිලා ඒ ලැබිච්ච ආත්මය ඇයි බං තිරසනෙක් වගේ ජීවත් වෙන්න හදන්නේ? බොයිට වැඩි හොඳ උඹේ අයියේ පපුවට පියෙන් එන්න නම් මේ කාලා කන්නේ කුඩු වයිස් මේ රට ගෙන්නන උන්ගේ පවුල් වලට තන ගානවා යකෝ. දීලා තියෙන රිදෙන්න වීඩියෝ කොමින් එහෙනම් guys ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. සුපිරියක් තමයි ඔයාලට පේනවා. ඒකේ දාතල් වගේම අන්තිමට මොටිවේෂන් එකක් තියෙනවා. ඔයාලා යන්න වඩුගේ ප්‍රොඩක්ෂන් සුපිරියක් තමයි මම හිතන්නේ යාලා මොරටුව පැත්තේ. මොරටුව පැත්තේ කොල්ල සෙට් එකක් වෙන්න ඕන. මම ওই වීඩියෝ යාලගේ වීඩියෝ මම බලනවා. සුපිරි වීඩියෝ මචං ඔයාලා ගිහින් බලන්න සුපිරි වීඩියෝ සෙට් එකක් තියෙනවා. 1K කාපි කරලා වීඩියෝ ටිකක් දාලා තිබ්බා. සුපිරියක් තමයි හරිද? वीडियो में इतना वेल सब्सक्राइब लगे सब्सक्राइब करना कथा हमारी मजा थैंक यू बाय गुड बाय परिश्रम बाय बाय